දෙවියන්වහන්සේ අපි මෙව්වා. දෙවියන්වහන්සේ නිසා තමයි මිනිස්සයා මේ වර්ධනය වෙලා ආවේ. හරිනේ? ඒ කතාව අපි දන්නවා. දැන් දෙවියන්වහන්සේ කොහොමද අපි මවන්න ඇත්තේ? දෙවියන්වහන්සේ අපේ ශරීරය මවලා ආත්මය ඒට අනුගත කරලා වැරදි ගොඩාක් උන්වහන්සේ ඇතුළට දානවා. එකින් එක. රාගය, හොරකම, කෛරාටිකම, කපටි මේ හැමදේම ඇතුල් කරනවා. එකින් එක අතු කරලා ශරීරය පුරවනවා. අන්න එහෙම පිරෙව්වා නම් අපි ඒ කරන වැරදි කොටසක් දෙවියන්වහන්සේට අයිතියි. ඒ උන්වහන්සේ අපිට වැරදි පුරවලා දාලා තියෙනනේ මේ අපි හදලා ඉවරලා. එහෙමද කරේ? නෑ. උන්වහන්සේ අපි හැදුවේ උන්වහන්සේගේ සමානකම. එතකොට උන්වහන්සේ ගුණවත්, මෘදුයි. වැරදි නෑ. එහෙම අපිව බොහෝම හැදුවේ අතුලාන්තයේ පිරිසිදු දරුවෙක්. පිරිසිදු කෙනෙක්. දැන් බලන්නකෝ අම්මයි තාත්තයි ඒ එකතු වෙලා හදන දරුවා බිහි වෙන මේ ලෝකෙට. දරුවගේ ඇතුලේ මොනවද තියෙන්නේ? හරිම සුකමලයි. හරිම නිර්මලයි. අතුලාන්තේ හරි පිරිසිදුයි. කිසි වරදක් නැහැ. පොඩි එකා ලොකු වෙනවා. පොඩ්ඩ ලොකු වුණාම මොකද කරන්නේ? අර අපේ ඇතුලේ තියෙන පිරිසිදුකමට අපි අපිරිසිදු ඒවා දාගන්නවා. දැන් කවුද මේ දාගන්නේ? දෙවියන්ද? නැහැ. අපිම හොයලා වටේ පිටේ තියෙන හොඳ ඒවා තියෙනවා නරක ඒවා තියෙනවා. හොඳ ඒවා නරක තියෙනවා. නරක ඒවා දාගෙන යන ඇතුළට. දැන් මොකද කරන්නේ? අපි පිරෙන්න ගන්නවා නරකෙන්. අපේ ඇඟ ඇතුලේ පිරෙන්නේ ජරාව. පාපය. වරදේ පිරලා ඇතුලේ පිරෙන්න ගන්නවා. දවසින් දවස අපි දාන්නේ ඇතුළට පිරුණු ඒවා. පිරුණුනේ මොනවද? අපවිත්‍රදී. පාපේ. මේ දේවල්. දෙවියන් වහන්සේ හදපු ලස්සන ශරීරයේ ආත්මය තුලට අපි රිංග ගත්තේ අපිමයි මේ කසලගොඩ. අපි වැරද්ද කරගෙන අපි එකිනෙකාට දොස් පවරන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. අපි සියලු දෙනාමද මතක තබා ගමු දෙවියන් වහන්සේ සුපිරිසිදුව ආදරයෙන් ඒ හදපු කිලිටි නැති පාප නැති ඇතුළාන්තය අපිරිසිදු කරගත්තු අපි සෝදානම් වෙමු. ඒ අපිරිසිදුතාවයෙන් ඉවත් වෙන්න. ඒක නිසා තමයි ලස්සනට හදපු මිනිස්සයා වියවුල්ුනේ මිනිසා ඇතුළට දාගත් දේවල් වලින්. තමන් විසින්මයි වියවුල් භාවයට පත් කරගත්තේ. තමන් විසින්මයි ලස්සන ඵලය නරක කරගත්තේ. ස්වාමීන් වහන්සේ දුන්නු ආදරණීය ශරීරය, ආදරණීය ස්නේහවන්ත ආත්මය තුල අපි හොඳ දරුවන් වෙමු. පිරිසිදු දරුවන් වෙමු. උන්වහන්සේගේ පැතුමත් එයයි. යහපත් දවසක්. යේසුස් පිටයි.